යවද්දී වෙච්ච අක්‍රමිකතා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය විදේශ සේවා රැකියා ආයතනයකට අපි දන්නා තරමින් එක ලයිසන් එකයි නිකුත් කරන්න පුළුවන්. ලයිසන් 5-6 ගත්ත මිනිස්සු ඉන්නවා. එයා සමානව ඒජන්සි කරන මහත්තයෙක් ඇවිල්ලා මේ ළඟදී මාධ්‍යහුවක් තියෙනවා. සිවිල් සමාජ ක්‍රියාකාරකයන් දෙවන පාරක වලින් මුදල් අරගෙන ඉවරලා විදේශ නියුක්ති කාර්යාලය ඉස්සරහා මේ වගේ වැඩවල මේ වගේ උද්ඝෝෂණ කරනවා කියලා නෑ. අපි කියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගරු සාමාන්‍යකාරතුමනි ඔබතුමා පිළිබඳව දූෂණ වංචාවයි කියා හෙළුනේ පොක් කමිටුවෙන්. ඔබතුමා අපිට දික් කර ඇඟිල්ල දික් කරන්න එපා. ඒ වගේම ඔබතුමා එක ඒජන්තවරු දාලිවරලා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට තර්ජන කරන්න එපා, චෝදනා කරන්න එපා. ඒ වගේම ගරු ජනාධිපතිතුමනි අමති මණ්ඩලය ගැන විශ්වාසයක් නැහැ. ඒකන්දා ගරු ජනාධිපතිතුමනි ඔබතුමා ගැන විතරයි විශ්වාසය. මෙන්න හොර මර්මස්ථානය. හොරමතේ මර්මස්ථානය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ. ඒකට යනවා සුරාමදුවක ළඟට. මේක සුද්ධ කරන්න ගරු ජනාධිපතිතුමනි මොකද තමුත්තේකම අනුරාධපුර කැබිනි පොළොන්නරුවගේ දුරපැතිවල කාන්තාවන් විදේශකට වෙනවා. ඒ කාන්තාවන් අන්තිමට ගිහිල්ලා එන්නේ එක්ක බාවගේ වුණොතුරු පාර කාලේනවා. නැත්නම් කරන්ට් අල්ලනවා. බිල්ඩින් වලින් තල්ලු කරනවා. හේතුව මොකද්ද? නිසි භාෂා පුහුණුවක් දෙන්නේ නැහැ. නිසි වෘත්තීය පුහුණුවක් දෙන්නේ නැහැ. ලයිසන් කාර්යෝක ඒජන්සි කරන මාතෘ කරන්නේ මොකද්ද? ඇවිල්ලි ඉවරලා අස්තම දාගෙන ඉවරලා කාන්තාවන් රට යනවා. රටවල ඉවරලා කාන්තාවන් නගරයට පස් වුණාට පස්සේ ගෙදරින් සල්ලි යවන්න ඕනේ. නැත්නම් මිනිහගෙන් නම් මෙහෙමියට සල්ලි යවන්න ඕනේ. ඒකන්ද මේ වංචාවල් ගැන හෙලි කරා අපි අපට සතියක් පටන් ගන්නවා. දුම්මල ගාලා හරි මේ හොරනඩේ එළොන්නට යන්න විදිය පටන් ගන්නවා. සිවිල් සමාජ ක්‍රියාකාරක විදියට අපි අල්ලසට දූෂණයට වංචාවට භීෂණයට එරෙහිව හඬ නගනවා කියන එක සටහන් කරනවා. ස්තුතියි.